කතන්දර දූපතට ඔබව සාදරයෙන් පිළිගනිමු. අද කතාව නුවණක්කාර හාවා සහ නපුරු සිංහයා. කැලෑවේ හිටපු නපුරු සිංහයා හැමදාම සත්තු මරන් කෑවා. දුවල පණ බේරගත්තත් සත්තු හැමෝම හැමදාම හිටියේ බයෙන්. සිංහයාට බයේ හැමදාම දුවන් යන එක එපා වෙලා හිටිය සත්තු ඒට විසඳුමක් හෙව්වා. දිනපතා එක සතෙකු බැගින් සිංහයාගේ කෑම ලෙස සිංහයාගේ ගල් ගුහාවට යන්න සත්තු තීරණය කළා. ටික දවසකින් හාවාගේ වාරය ආවා. හාව මේ සිංහ කරදරෙන් හැමෝවම බේරා ගැනීමට කල්පනා කළා. හාවා හිතා මතාම හුඟක් පරක්කු වෙලා සිංහයා හිටි ගල් ගුහාවට ගියා. හොඳටම බඩගිනි වී සිටි සිංහයා කේන්තියෙන් ගෙරෙව්වා. හාවා හරිම බයාදු විදිහට මෙහෙම කීවා. සිංහ රජතුමනි, මං එද්දි තව ලොකු සිංහයෙක් හමු වුණා. එයා කැලේ රජ්ජුරුවලු. එයාගේ වැඩ කරලා දීලා එන්න ගිය නිසයි පමා වුනේ. ඒ ඇසීමෙන් බඩගින්න හිටි සිංහයාගේ කේන්තිය දෙගුණ වුණා. මට වඩා ලොක්ෙක් මේ කැලේ ඉන්නවද? කොහෙද ඉන්නේ ඒ චණ්ඩියා කියලා සිංහයා කේන්තියෙන් ගෙරෙව්වා. හාවා සිංහයාව පාළු ලිඳක් ළඟට එක්ක ගිහින් ඒ තුල අනිත් සිංහයා ඉන්න බව කීවා. සිංහයා කේන්තියෙන් ලිඳට එබී බැලුවා. ලින් පතුලේ පෙනුන සිංහයාගේ ඡායාව දැක ඒ හාවා කියූ අනිත් සිංහයා කියලා නපුරු සිංහයා රැවටුණා. ඌ කේන්තියෙන් ගොරවද්දී ලින් පතුලේ සිංහයත් ගොරවනව දැක්කා. හොඳටම කෝප වුණු සිංහයා මේ කැලේ රජා මමයි කියමින් අනිත් සිංහයාව මැරීමට ලිඳට පැන්නා. සිංහයා ලිදේ ගිලී මිය ගියා. සිංහයාගේ කරදරෙන් බේරුණු සත්තු සතුටින් නැටුවා. පුංචි හාවාගේ නූන නිසා කැලෑවි සත්තු හැමෝම බේරුණා. සත්තු හැමෝම සතුටින් ජීවත් වුණා. ස්තුතියි. මෙවැනි රසවත් කතා නැරඹීමට කතන්දර දූපතට නැවත එන්න.